පහන්දි YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා සිටින ඔබව සාදරයෙන් පිළිගන්නවා. ජීවිතේ ජය ගන්න වෙරදරන ඔබ වෙනුවෙන්ම ශාස්ත්‍රීය අධ්‍යාපනික ජ්‍යොතිෂමය හා කාලීන වැදගත්කමකින් යුතු තොරතුරු අපි මේ නාලිකාව ඔස්සේ ප්‍රචාරණය කරනවා. ඉතින් තවමත් අපව subscribe කරලා නැත්නම් වීඩියෝවේ පහළ තියෙන subscribe button එක click කරලා අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා ඉල්ලන ගමන් අපි අද වීඩියෝ එකට යමු. මම ජ්‍යොතිර්වේදී මහේෂ් කරුණානායක. ජ්‍යොතිෂයේ එන ඊතා බලවත් වැදගත් සංකල්පයක් වන පංචමහා පුරුෂ යෝග ගැනයි අපි අද කතා කරන්නේ. පංචමහා පුරුෂ යෝග කියන එකේ සරල තේරුම තමයි යම් පුජ්‍යලයක විශිෂ්ටත්වයට පත් කරන අවස්ථා පහක් කියන අදහස. යම් පුජ්‍යලයක විශිෂ්ටත්වයට පත් කරන අවස්ථා පහක්. දැන් ඔබ ඔබේ හඳහන අතට අරගෙන බලන්න මම කියන මේ ආකාරයේ ග්‍රහ පිහිටීම් ඔබගේ කේන්ද්‍ර සටහනේ තියනවද කියලා. එහෙම තියනවා නම් ඔබත් මේ වන විට විශේෂ ගුණාංග වලින් යුතු ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් වාසනාවන්තයෙක්. තවමත් එහෙම වෙලා නැත්නම් ඉදිරියේදී එවන් තත්ත්වයන්ට පත්වෙන්න පුළුවන් කෙනෙක්. හඳහනේ කේන්ද්‍රස්ථාන කියන්නේ ඔබේ වචනයෙන් කියනවා නම් 1 4 7 10 කියන කොටු වලටයි. කොටු 12කින් යුතු හඳහනේ උඩම කොටුව අංක 1 ලෙස සඳහන් කරලා වම් අත පැත්තට අංක දාගෙන යද්දී 1 4 7 10 කියන කේන්ද්‍රස්ථානවල කොටුවල කුජ බුධ ගුරු සිකුරු සෙනසුරු කියන ග්‍රහයන් අතරින් යම් ග්‍රහයෙකු ස්වක්ෂේත්‍රව හෝ උච්ච ග්‍රහ බලයෙන් තැන්පත් වෙලා ඉන්නවා නම් ඔබත් පංචමහා පුරුෂ යෝග හිමි අයෙක්. ග්‍රහයෙක් ස්වක්ෂේත්‍ර වෙන්නේ තමන්ගේම රාශිවල තැන්පත් වෙලා ඉද්දී. උච්ච කියන්නේ ඒ ග්‍රහයට වඩාත්ම හිතකර ඒ ග්‍රහයට තම බලය පතුරවන්න පුළුවන් රාශියේ ගත කිරීමේදී ඇතිවන බලයයි. ඉහත සඳහන් කරපු කේන්ද්‍රස්ථානවල උච්චව හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා නම් රුචක මහා පුරුෂ යෝගයත්, බුධ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා නම් භද්‍රා යෝගයත්, ගුරු ග්‍රහය තැන්පත් වීම මත ගුරුහංස යෝගයත්, සිකුරු ග්‍රහය නිසා මාලවී යෝගයත්, සෙනසුරුගෙන් සස මහා පුරුෂ යෝගයත් ඇති වෙනවා. විශේෂයෙන්ම මෙම යෝග ඵල දීමේදී ග්‍රහයාගේ නෛසර්ගික ස්වභාවය, ග්‍රහයාට වැටෙන ග්‍රහ දෘෂ්ටි, ග්‍රහයා තැන්පත්ව සිටින කේන්ද්‍රස්ථානයේ භාවකාරකත්වය, ගෙවන මහදසා, අන්තර්දසා වැනි බොහෝ කාරණාවන් බලපානවා. කුජ ග්‍රහයාගෙන් ඇතිවන රුචක මහා පුරුෂ යෝගය පිළිබඳව අපි දැන් කතා කරමු. කුජ ග්‍රහයා 1 4 7 10 කියන කේන්ද්‍රස්ථානවල ස්වක්ෂේත්‍රව හෝ උච්ච ග්‍රහ බලයෙන් යුතුව සිටිනවා නම් මෙම යෝගය ඔබට ඇති වෙනවා. කුජගේම රාශි වන මේෂ වෘශ්චික වලදී කුජ ග්‍රහය ස්වක්ෂේත්‍ර වන අතර කුජ උච්ච භාවයට පත් වෙන්නේ මකර රාශියෙන්. ඔබ මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර යන ලග්න හිමියෙක් නම් ඔබගේ කේන්දරයේ කේන්ද්‍රස්ථානයක කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවද කියලා බලන්න. එහෙම තැන්පත් වෙලා ඉන්නවා නම් ඊළඟට බලන්න ඒ රාශිය මේෂ, වෘශ්චික හෝ මකර රාශියක්ද කියලා. එවන් රාශියක කුජ සිටියොත් ඔබට රුචක මහා පුරුෂ යෝගය උදා වෙලා තියෙනවා. ඒත් මෙම යෝගයෙන් නියම සුබ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් කටක, මේෂ, කුම්භ ලග්න හිමියන්ට පමණයි. මොකද කුජ ග්‍රහය දිග්බල වෙන්නේ 10 වැන්නේ වීම මතයි. මිථුන, කන්‍යා, ධනු,
මීන යන ලග්න හිමියන්ට මෙම යෝගය කිසිම විදිහකින් යෙදෙන්නේ නැහැ. මේ රුචක මහා යෝගය සහිත පුජ්‍යලයෝ මනවින් වැඩුණු ශක්තිමත් පෘෂ්ටිමත් සිරුරකට උරුමකම් කියනවා. තරමක් ආවේගශීලී යම් පිරිසකට නායකත්වයක් දෙන පිරිස් පාලන හැකියාවක් සහිත අයයි. ඇත්තටම එඩිතරයි ආරක්ෂක ශේස්ත්‍රයේ හරි ඉංජිනේරු ශේස්ත්‍රයේ හරි රැකියාව වඩාත් යෝග්‍යයි. දේශපාලන ශේස්ත්‍රයේ ඉහළට යන්න පුළුවන්. පසු නොබැසීම, තවත් කෙනෙකුට දෙවෙනි වෙන්න තියෙන අකමැත්ත, අවහිර බාධක බිඳගෙන ජයග්‍රහණය කරා යෑම මොවුන් සතු විශේෂ ලක්ෂණයක්. භද්‍රා යෝගය. බුධ ග්‍රහයා කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වශේස්ත්‍රව යෙදීමෙන් මෙම යෝගය ඇති වෙනවා. බුධ දිග්බල වෙන්නේ ලග්නයට. නිසා මෙම යෝගය ලග්නගතව යෙදීමෙන් ඉහළ සැප සම්පත් ලබා ගන්න පුළුවන්. ඒ අනුව මිථුන හා කන්‍යා ලග්න හිමියන්ට වඩාත් ඉහළ ප්‍රතිඵල අත් වෙනවා. මෙම යෝගය සහිත අය හස්තියක බදු උදාර ගමන් විලාසයක් තියෙන තරමක් මාන්නක්කාර අය. ඉහළ බුද්ධියක් සහිතයි. කීර්තිය නිතරින්ම පතුරවනවා. වයස ගියත් වයස පේන්නේ නැහැ. මහා ධනයකට උරුමකම් කියනවා. උසස් ආත්ම ශක්තියකින් යුක්ත අය. මනා කතිකත්වයක් සතුයි. ලේඛන කලාවට, භාෂා ශාස්ත්‍රයේ හැසිරවීමට දක්ෂයි. මුද්‍රණ කටයුතු, ප්‍රචාරණ කටයුතු, ජනමාධ්‍ය, උපදේශන, ජ්‍යොතිෂ්‍ය ආදී ශේස්ත්‍රවල රැකියා කරන අය බොහෝ දුරට මෙම යෝගය තියෙන අය. පංචමහා පුරුෂ යෝග අතරින් කෝටිපතියන් බිහි කරන ග්‍රහ යෝග අතරට ඇතුළත් වන එකම යෝගයත් මේ භද්‍රා යෝගය විතරයි. ගුරු හංස යෝගය. කේන්ද්‍රස්ථානයක ධනු, මීන හා කටක යන රාශියක් වී ගුරු ග්‍රහය එහි තැන්පත් වෙලා ඉන්නවා නම් මෙම යෝගයේ උදා වෙනවා. ඥානවන්ත, ගුණ යහපත් ගති ඇති, කාටත් සාධාරණව කටයුතු කරන, අන් අයගෙන් ගරු සැලකිලි ලබන අය මෙම යෝගයේ හිමි අයයි. ඇත්තටම කඩවසම් පෙනුමකින් යුත් ලස්සන රූසපුවක් හිමි. තීක්ෂණ නුවණක් තියෙනවා. ආගම දහමටත් ලැබී ගෞරවනීය ජීවිතයක් ගත කරනවා. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා. ඉහළ ධනයකට උරුමකම් කියනවා. විශේෂයෙන්ම අනුශාසකයින්, ගුරුවරුන්, උපදේශකයින්, නීති ශාස්ත්‍රයේ උගතුන්, වියතුන් මෙම යෝගයේ හිමි අය. මාලවී යෝගය. සිකුරු ග්‍රහයා කේන්ද්‍රස්ථානවල උච්චව හෝ ස්වශේස්ත්‍ර බලයෙන් යුතුව තැන්පත් වීම මත මෙම යෝගය ඇති වෙනවා. වෘෂභ හා තුලා රාශිවල සිකුරු ස්වශේස්ත්‍ර වන අතර මකර රාශියේදී උච්ච බලයට පත් වෙනවා. මේ යෝගයේ හිමි පුජ්‍යලයන් අතර ප්‍රියකරු පෙනුමක් දකින්න පුළුවන්. පෙරපින් හිමියෝ. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන වලින් සපිරි නිදහස් ජීවිතයක් ගෙවනවා. ඇත්තටම විනෝදකාමී. විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය නිබදව ලබන අය වෙනවා. බාහිර උපය ගැන වැඩිපුර හිතනවා. කලා කටයුතු වල නියැලීම, රූපලාවන්‍ය, ගෘහ අලංකරණය, ඇඟලුම් ශේස්ත්‍රය, උද්‍යාන අලංකරණය වැනි නිර්මාණාත්මක අංශ කෙරේ යොමු වීමෙන් ඉහළ දියුණුවක් අත්පත් කරගන්න හැකියාව ලැබෙනවා. සස මහා පුරුෂ යෝගය පංච මහා පුරුෂ යෝගවල අවසන් යෝගයයි. සෙනසුරුගෙන් යෙදෙන සස මහා පුරුෂ යෝගය සෙනසුරු ග්‍රහයා 1, 4, 7, 10 කියන කේන්ද්‍රස්ථානවල ස්වශේස්ත්‍රව වූ උච්ච ග්‍රහ බලයෙන් තැන්පත් වෙලා ඉන්නවා නම් අන්න ඒ අයට මේ කියන සස මහා පුරුෂ යෝගයේ උදා වෙනවා. මේ යෝගයේ හිමි පුජ්‍යලින්ගේ ඇති විශේෂත්වය තමයි කිසිවෙකුට නොපසු බටිනා බව. තමන්ගේ අරමුණ කොහොම හරි ඉෂ්ට කරගන්න උත්සාහ කරන එඩිතර, දහිරවත්, අදිස්ථානශීලී ගති වලින් යුක්ත පුජ්‍යලයක් වෙනවා. පොදු ජන කටයුතු වලට වඩාත් ලැබී දුක් විඳින, තැලෙන පොඩි වෙන සාමාන්‍ය මිනිසා ගැන මොවුන් බොහෝ විට කටයුතු කරනවා.
විශේෂයෙන්ම දේශපාලනයේ ඉහළ තලයට රැගෙන යනවා. ප්‍රධාන රැකියාවට අමතරව බොහෝ විට කෘෂිකර්මාන්තයෙන් ආදායම් ලබන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේස, කටක, සිංහ ලග්න හිමියන්ට මෙම යෝගයෙන් ඉහළ ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. සනි ග්‍රහය දිග්බල වීම හත්වැන්නට ඒකට හේතුවයි. දැන් ඔබ ඔබේ කේන්දරයේ මෙවැනි ආකාරයේ ග්‍රහ පිහිටීම් තියනවද කියලා බලන්න. එහෙම තියනවා නම් ඔය මම කියලා තියෙන ආකාරයේ ප්‍රතිඵල ඔබ දැනටමත් අත්විඳිනවද කියලාත් කල්පනා කරලා බලන්න. යම් හේකින් ඒ ආකාරයේ ග්‍රහ පිහිටීම් තිබිලත් ඔබට තවමත් එවැනි ආකාරයේ සුබ ප්‍රතිඵලයක් අත්විඳීමට හැකියාවක් ලැබුණේ නැත්නම් ඔබට එහෙම වෙන්න බලපාපු හේතුව හොයලා බලන්න. බොහෝ අයට බොහෝ දුරට එහෙම වෙනවා. මොකද මෙම යෝගය ඇත්තටම දුර්ලභයි. පංචමහා යෝග කේන්දරයක යෙදී තිබියදීත් එම යෝගවල ප්‍රතිඵල නිසි ලෙස නොලැබීමට විවිධ හේතු තියෙන්න පුළුවන්. ජ්‍යොතිෂය තුළ මෙම කරුණු ඉතා ගැඹුරින් විග්‍රහ කරනවා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු කිහිපය බලපානවා. කේන්ද්‍රයක ලග්නය ඉතා වැදගත් සාධකයක්. ලග්නය දුර්වල නම් ඒ යෝගවල ප්‍රතිඵල නිසි ලෙස නොලැබෙන්න පුළුවන්. ග්‍රහයින්ගේ බලය දුර්වල වෙනවා. යෝගයේ ඇති කරන ග්‍රහයා ලග්න කේන්ද්‍රය තුල උච්චව හෝ සුවස්සේත්‍ර බලයෙන් සිටිය යුතු නමුත් එම ග්‍රහය නවාංශකයේදී දුර්වල ස්ථානයක හෝ නීච වී සිටීමෙන් යෝගයේ බලය අඩු වෙනවා. ඒ වගේම දෘෂ්ටි හා සංයෝග ඉතා වැදගත්. සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි හා සංයෝග යෝගයේ බලය වැඩි කරනවා වගේම අසුබ ග්‍රහයින්ගේ දෘෂ්ටි හා සංයෝග යෝගයේ බලය අඩු කරනවා. දසා හා අන්තර්දසාවලදීත් යෝගයේ ඇති කරන ග්‍රහයාගේ ප්‍රතිඵල වැඩි වශයෙන් ලැබෙනවා. නමුත් එම ග්‍රහයාගේ දසා කාලයක් නොමැති විට යෝගයේ ප්‍රතිඵල බොහෝ දුරට අඩු වෙන්න පුළුවන්. යෝගයේ ඇති කරන ග්‍රහයාගේ පිහිටි භාවයේ බලය ඉතාමත් වැදගත් වෙනවා සුබඵල දෙන්න. භාවයේ දුර්වල නම් යෝගයේ ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි යෝග භංග වීම. යෝග භංග වීම යන ජ්‍යොතිෂයේ ඉතා වැදගත් කාරණාවක්. යම් යම් ග්‍රහ පිහිටීම් නිසා යෝගයක් භංග වෙන්න පුළුවන්. ඒ නිසා යෝගයක ප්‍රතිඵල දුර්වල වෙන්න පුළුවන්. මේ කරුණු වල සංකීර්ණ සහසම්බන්ධතාවය නිසා ඔබට එවැනි යෝගයක් යෙදලා තිබුණත් එහි ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කේන්දරයක් පරීක්ෂා කිරීමේදී ජ්‍යොතිර්වේදියෙකු ඔවුන් ඔය කියන සියලු කරුණු හොඳින් සලකා බලලා අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් මේ වීඩියෝවේ තියෙන යහපත් දේවල් වගේම අඩුපාඩුකම් තියෙනවා නම් ඒ දේවලුත් අපට පෙන්වලා දෙන්න. පහතින් කමෙන්ට් කරන්න. ඔයාලගේ ජන්මපත්‍රයක් අප ලවා පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි නම් ඔය දිස්වෙන දුරකථන අංකවලට කතා කරන්න, WhatsApp මැසේජ් එකක් දාන්න. මේ වගේම තවත් වීඩියෝවකින් අපි නැවත හමු වෙන අදහසින් සමුගන්නවා. රැඳිලා හිටිය ඔබ සැමට බොහෝම ස්තුතියි.